සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම Oracle Wisdom Tarot YouTube channel එකට. ඉතින් අපි අද බලන්න යන්නේ ඉදිරි අවුරුදු 3ක කාලය ඔයාට කොහොමද කියලා. ඉතින් මේක timeless reading එකක්. ඉතින් ඒක නිසා ඔයාට ඕනෙම දවසක මේක බලන්න පුළුවන්. ඉතින් ඔයා මේක බලන දවසේ ඉඳලා ඉදිරියට අවුරුදු 3ක් ගැන තමයි මේකෙන් කියන්නේ. ඉතින් files 4ක් තියෙනවා. මේකෙන් ඔයා කැමති එකක් තෝරගන්න. ඊට පස්සේ පල්ලෙහා තියෙන time stamps වලට ගිහිල්ලා ඔයාට අදාළ reading එක බලන්න. ඉතින් මතක තියාගන්න මේක general reading එකක්, පොදු පලාපල කතනයක් විතරයි. ඔයාට අදාළ වෙන දේවල් විතරක් ගන්න. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම file number 1 පළවෙනි file එක. ඉතින් අපි දැන් බලන්න යන්නේ ඉදිරි අවුරුදු 3ක කාලය ඔයාට කොහොමද කියලා. ඉතින් මේක timeless reading එකක්. ඒක නිසා ඔයාට ඕනම දවසක බලන්න පුළුවන්. ඒ වගේම ඔයා බලන දවසේ ඉඳලා අවුරුදු 3ක් ඉස්සරහට තමයි මේ reading එක. ඉතින් ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා වගේ යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ආරාධනා කරනවා. හොඳයි මම ඔයාට තියෙන මේ angel message එකකින් මේ reading එක පටන් ගන්නම්. දැන් ඒ තමයි answer in the call. ඒ කියන්නේ call එකට answer කරන්න. ඒ කියන්නේ ඔයා ප්‍රතිචාර දක්වන්න දැන්. The time is now. දැන් තමයි කාලය. දැන් තමයි ඔයාගේ කාලය. දැන් මේ reading එක මේ ලංකාවේ හැමෝම දකින්නේ නෑනේ. දැන් ඒ වගේම තමයි දැන් මේ reading එක බලන අයත් මේ පළවෙනි ෆයිල් එකම තෝරගන්නේ නෑනේ. ඉතින් මේ අවස්ථාවේ ඔයා මේ රීඩින් එක ඔයාට මුණ ගැහිලා ඔයා මේ ෆයිල් එකම තෝරගත්තා. ඉතින් මේක තමයි ඔයාට තියෙන විශේෂ පණිවිඩය. මොකක්ද? The time is now. දැන් තමයි කාලය. ඉතින් කාලය මොනවටද? ඔයාගේ ඩ්‍රීම් එකට යන්න. ඔයාගේ ටාගට් එකට යන්න. ඔයාගේ ජීවිතේ ඔයාට තියෙනනේ big dream එකක්, මොකක් හරි ටාගට් එකක්, ඔයාගේ අවසාන බලාපොරොත්තුවක්. අන්න ඒ බලාපොරොත්තුවට යන්න දැන් තමයි කාලය. ඔයාගේ ජීවිතේ මේ සමහර විට ඔයාට මේ හරි තද විදිහේ මේ එපා වීම වෙලා ඇති. සමහර විට මේ එකම රටාවකට එකම විදිහට ඇතම් අවස්ථාවල් වල ජීවිතේ ගෙවිලා යන්නේ නැති. ඒ වගේම තමයි ඔයාගේ මේ ඩ්‍රීම්ස් වලට සමහර විට ඔයා හිතන්නේ නැති බාධක එන්න ඇති. ඒ වගේම තමයි ඇතම් අවස්ථාවන් වලදී ඔයාට ඔයාගෙන අව탁සේරුවක් ඩවුට් එකක් ඇති වෙන්න ඇති. ඒ වගේම තමයි ඇතම් අවස්ථාවන් වලදී ඔයා ටිකක් මුළු ගැන්විලා සමහර විට ඔයා සෝෂල් මීඩියා වල හරියට ෆොටෝ එකක්වත් දාන්න නැතුව වීඩියෝ එකක්වත් දාන්නේ නැතුව ඇතම් කාලවල වල ඔයා ඉන්නේ ඇති. ඒ වගේම තමයි ඔයාගේ හීන, ඒ කියන්නේ ඔයාගේ childhood dreams. සමහර අවස්ථාවන් වලදී මේ හීන වලට ළඟා වෙන්න බැරි වෙච්ච එක ගැන ඔයාගේ හිතේ සමහර විට කනගාටුවක්, ඔයාගේ හිතේ දුකක් තියෙනවා ඇති. දැන් ඔයාගේ හිතින්ම ඔයා දන්නවා දැන් මේ අවස්ථාව නෙමෙයි ඔයාගේ ඉහළම අවස්ථාව. ඒ කියන්නේ මීට වඩා දෙයක් ඔයාට ලැබෙන්න ඕනේ. මීට වඩා දෙයක් ජීවිතේ ඔයාට කරන්න පුළුවන්. ඒක ඔයා දන්නවා. ඉතින් දැන් තමයි කාලය. ඔයා බලාගෙන හිටියනම් කවත්ත මගේ බලාපොරොත්තු වෙන, මම ආස කරන මගේ ලෝකයට යන්නේ. ඒ හෙට නෙමෙයි අද. මේක මේ බාලගිරි දෝසි වගේ හෙට නෙමෙයි. ඔයා අද තමයි පටන් ගන්න ඕන. ඉතින් මේ පාර වරදින්නේ නැහැ. දැන් අපි මේ බලන්නේ අවුරුදු 3ක කාලයක්නේ. ඉතින් මේක පොඩි කාලයක් නෙමෙයි. නමුත් මේ හරියට වැඩ කරන මිනිස්සෙකුට මේ අවුරුදු 3ක් අවශ්‍ය නැහැ. එක අවුරුද්දක් තිබ්බත් ඇති. මුළු ජීවිතේම පිම්මක් පැනගන්න එක අවුරුද්දක් තිබ්බත් ඇති. හරියට වැඩක් කරනවා නම්. ඉතින් ඔයාට පළවෙනි angel message එක තමයි the time is now.
දැන් තමයි කාලය දැන් පටන් ගන්න. ඊළඟට මේ අවුරුදු 3ක කාලයේදී මේ ඔයාගේ ජීවිතේ හිතට දැනෙන විදිහේ මේ වෙන්වීම් කීපයක් වෙනවා. ඉතින් දැන් බය වෙන්න එපා. දැන් මේකෙන් ඔයාට නරකක් වෙන්නේ නැහැ. මේ වෙන්වීම් පුද්ගලයන්ගෙන් හෝ එහෙමත් නැත්නම් ඔයා කරන කියන දේවල් වලින් වෙන්න පුළුවන්. අපි මේකට කියන්නේ මේ කෝඩ් කටින් කියලා. දැන් මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. දැන් අපි උදාහරණයකට පුද්ගලයෙක් ගත්තොත් අපි එයත් එක්ක තියෙන බැඳීමෙන් සම්පූර්ණයෙන්ම අයින් වෙනවා. දැන් මේක ෆිසිකලි, ඒ කියන්නේ ශාරීරිකව වගේම මෙන්ටලි මානසිකව. දැන් මේක ගොඩාක් වෙන්නේ මේ මානසිකව එයත් එක්ක තියෙන බැඳීම. දැන් ඔයාගේ ජීවිතේට වටිනාකමක් දෙන්නේ නැති, වටිනාකමක් ලැබෙන්නේ නැති යාළුවන්ව ඔයා අයින් කරලා දානවා. නැත්තම් ඒ අය ඔයාගෙන් අයින් වෙනවා. ඒ වගේම තමයි ඔයා මේ වෙලාවේ හරීම ටොක්සික් රිලේෂන්ෂිප් එකක් නම් ඔයාට තියෙන්නේ. එහෙමත් නැත්තම් ඒ විදිහේ විවාහයක් නම් ඔයා එතනින් එයාගෙන් අයින් වෙනවා. එහෙමත් නැත්තම් එයා එතනින් අයින් වෙලා යනවා. එයා ඔයාගෙන් අයින් වෙලා යනවා. සමහර වෙලාවට ඔයා දැන් මේ වගේ රිලේෂන්ෂිප් එකකින් මේ වෙනකොටත් අයින් වෙලා තිබුණත් ඇත්තම අවස්ථා තියෙනවා ඔයා හිතින් මානසිකව තාම එයත් එක්ක බැඳීමක් තියෙනවා. සමහර ආට එයාව මතක් වෙනවා. එයා එයත් එක්ක මානසික බැඳීමක් තියෙනවා. ඉතින් එහෙම තිබුණා නම් ඔයා සම්පූර්ණයෙන්ම හීල් වෙනවා. ඔයා මේ බැඳීම සම්පූර්ණයෙන්ම කට් කරලා දානවා. අයින් කරලා දානවා ඔයාගේ ජීවිතෙන්. ඒ ගියපු අය ඒවත් එක්ක බැඳීමක් ඊට පස්සේ ඔයා පාත්ත ගන්නෙ නෑ. ඒ වගේම තමයි සමහර විට තව කෙනෙකුට මේක රැකියාව වෙන්න පුළුවන්. දැන් ඔයාට එපා වෙලා තියෙනවා නම් රැකියාව මේ වෙනකොට හරි අමාරුවෙන් ඔයා මානසිකව සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න තැනක තියෙන රැකියාවක් නම් ඔයා එතනින් අයින් වෙනවා. එහෙමත් නැත්නම් ඒ රැකියාව හිමි වෙලා යනවා කොහොම හරි. ඉතින් කොහොම හරි ඔයාගේ ජීවිතයේ ඔයත් එක්ක එකට බැඳිලා තියෙන පුද්ගලයෝ හෝ එහෙම නැත්නම් කිසියම් ඔයා ගාව තියෙන ඔයාගේ දේවල්. ඒ බැඳීම් වලින් ඔයා ඉවත් වෙනවා. කෝඩ් කටින් සම්පූර්ණයෙන් ඉවත් වෙලා යනවා. ඒ බැඳීම ඉවත් කරලා දානවා. ඉතින් දැන් මෙතන ඇවිල්ලා තියෙන මේ ඩෙත් කාඩ් එකේ එක දොරක් වැහිලා තියෙන්නේ. අනිත් දොර පොඩ්ඩක් ඇරලා තියෙන්නේ. ඒ කියන්නේ ජීවිතේ එක දොරක් වැහෙනකොට අනිත් දොර ඇරෙනවා. ඒ නිසා වෙන වෙලා යන අය වෙන වෙනා යන දේවල් නවත්තන්න යන්න එපා. ඔයාගේ මේ ජර්නි එකේ යන්න බාධාවක් වෙන දේවල් ඉවත් කරලා දාන්න. එතකොට තමයි ඔයාට අලුත් අවස්ථාවන් අලුත් පුද්ගලයන් ඔයාගේ ජීවිතයට ලං වෙන්නේ. ඊළඟ දේ තමයි ඔයාගේ ජීවිතේ මේ අතුලාන්තයෙන් මානසිකව සිදුවෙන පිබිදීම. දැන් සමහර විට ඔයා මේ ආගමික පැත්තට නැති ටිකක් භෞතිකවාදී අදහස් දරන කෙනෙක් නම් ඒ අදහස් වෙනස් වෙනවා. දැන් ඔයා දිව්‍ය ලෝකයක් නැහැ, අපායක් නැහැ, නැවත උපදින්නේ නැහැ. එහෙම නැත්නම් දෙවිවරු නැහැ, මේ පෙරේතයෝ භූතයෝ කියලා අය නැහැ. මෙන්න මේ වගේ මේ භෞතික අදහස් තියෙන කෙනෙක් නම් ඒ අදහස් මේ අවුරුදු 3 ඇතුළත ගොඩාක් වෙනස් වෙනවා. ඔයාගේ ජීවිතේ අත්දැකීම් තුලින් දැන් ඒ වගේම ඔයාට අලුතෙන් ඉගෙන ගන්න අත්දකින්න ලැබෙන දේවල් නිසා ඒ අදහස් බොහෝ පැති වලින් වෙනස් වෙලා යනවා. ඔයා ජීවිතේ දිහා දකින විදිහ ගොඩක් වෙනස් වෙනවා. දැන් මේ ජීවිතයේ අරමුණ මොකක්ද? මොකක්ද මගේ ජීවිතේ තේරුම? සමහර විට ඔයා මීට කලින් කවදාවත් හිතපු විදිහ නැති. ඒ කියන්නේ ගැඹුරු පතුලටම கிඳා බහැලා ජීවිතය ගැන හිතන්න පටන් ගන්නවා. ඔයාගේ මේ ආධ්‍යාත්මික පැත්තෙන් තියෙන දැනුම ගොඩාක් වැඩි වෙනවා. දැන් මෙතන තව කාඩ් එකක් තියෙනවා මේ crossing bridges. දැන් ඒ කියන්නේ අපි මේ පාලමකින් ගමන් කරනවා කියන එකනේ. දැන් මෙතනදී වෙන්නේ මේ සම්පූර්ණ එනර්ජි shift එකක්. ඔයාගේ ජීවිතේ මේ සම්පූර්ණ වෙනසක් වෙනවා. ඒ වගේම මේ කාඩ් එකේ තියෙනවා it is time for healing, connecting, mending and releasing. දැන් මෙතනදී කියන්නේ මේ අවස්ථාවේ ඔයාගේ ජීවිතේ ඔයා හීල් වෙනවා. ඔයා සුවපත් වෙනවා. ඒ වගේම ඔයා මේ අලුත් පුද්ගලයන් අලුත් අවස්ථා සමග සම්බන්ධ වෙනවා. දැන් ඒ වගේම තමයි මෙතනදී මේ higher self, ඒ කියන්නේ ඔයාගේ ආධ්‍යාත්මික පැත්තෙන් ඔයාගේ ඉහළම අවස්ථාව, ඔයාගේ ඉහළම පිබිදීම මේ කාලේ සිද්ධ වෙනවා. ඒ වගේම අනවශ්‍ය පුද්ගලයන්ගෙන් අනවශ්‍ය දේවල් වලින්
ඉවත් වීම මේ අවුරුදු 3ක කාලයේදී ඔයාගේ ජීවිතයේ සිද්ධ වෙනවා. ඒ වගේම ඔයාට එක දෙයක් නෙමෙයි වැඩ දෙකක්. ඒ කියන්නේ ටාගට්ස් දෙකක් ඇචීව් කරගන්න ලබා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ දෙකම මේ එකිනෙකට මේ බැඳිලා තියෙන්නේ. දැන් අපි උදාහරණයක් ගත්තොත් ඔයා මේ ව්‍යාපාර කටයුතු කරන ව්‍යාපාරය දියුණු කරගන්න උත්සාහ ගන්න කෙනෙක්. දැන් මෙතනදී ඔයාට සමහර වෙලට ඉංග්‍රීසි භාෂාව හරි එහෙම නැත්නම් වෙනත් භාෂාවක් හරි ඉගෙනගෙන ඉන්න එක මේ ව්‍යාපාරයේ කටයුතු වලට දියුණු වෙන්න හොඳම ආධාරකයක් කියලා හිතමුකෝ. එතකොට ඔයාට හොඳින් ඒ භාෂාව ඉගෙන ගන්න එක ටාගට් එකක්. ව්‍යාපාරය දියුණු කරන එක අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න එක ඊළඟ ටාගට් එක. එතකොට මෙතන ටාගට්ස් දෙකයි. මේ දෙකම හොඳටම කරන්න පුළුවන්. දැන් එහෙම නැත්නම් ඔයා රැකියාවක් කරන කෙනෙක් ඔයා මහන්සි වෙලා ඔයාගේ ටාගට්ස් ඇචීව් කරනවා ඉහළට යන්න ඔයා උත්සාහ කරනවා. නමුත් දැන් ඔයාගේ උපාධියට අමතරව ඔයාට මාස්ටර්ස් ඩිග්‍රී එකක් තියෙන එක ඔයාට රැකියාවේ ඉහළට යන්න ප්‍රොමෝෂන් ගන්න ඔයාට අලුත් රැකියාවකට යන්න හොඳ අලුත් රැකියාවකට යන්න උදව්වක් වෙනවා. ඉතින් එතකොට මේ මාස්ටර්ස් ඩිග්‍රී එක කරන එක ඔයාගේ එක ටාගට් එකක්. ඉතින් අවුරුදු 2යිනේ යන්නේ. ඔයාගේ රැකියාවේ ඉදිරියට යන එක තව ටාගට් එකක්. එතකොට මෙතන ටාගට්ස් දෙකයි. මේ දෙකම ඇචීව් කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ ජීවිතෙත් එක්ක ගලපලා බලන්න මේ ටාගට්ස් දෙක මොකක්ද කියලා. ඔයාට ඒ දෙකම හොඳින් සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ ඔයා බිඳුවේ ඉඳලා පටන් ගත්තත් මේ අවුරුදු 3ක් ඇතුළත ඉතාම සාර්ථක වෙන්න පුළුවන් වෙනවා. දැන් මම ඒක කියන්නේ මේ මෙතන තියෙන මේ පේජ් කාඩ් එකට උඩින් තියෙන්නේ සන් කාඩ් එක. ඉතින් ඒක නිසා ඔයාට ඕනම දෙයක් බිඳුවේ ඉඳලා පටන් ගත්තත් ඉහළටම යන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ඔයා භාෂාවක් ඉගෙන ගන්නවා කියලා අපි හිතමු ඉංග්‍රීසි භාෂාව කියලා. ඔයා ABC ඉඳලා ඔයා අද පටන් ගත්තා. අවුරුදු 3ක් අවසානයේ ඔයාට ඕනෙම මිනිසෙක් එක්ක කතා කරන්න පුළුවන් තැනට එනවා. අපි හිතමුකෝ ඔයා පොඩිවට අද බිස්නස් එකක් පටන් ගත්තා කියලා. මේ අවුරුදු 3 අවසානයේ ඉහළ සාර්ථකත්වයක් ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ කාලයේ මේ කලාත්මක දේවල් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයා මොන වයසක හිටියත් ඔයාට සාර්ථක වෙන්න පුළුවන්. අපි හිතමු ඔයා චිත්‍ර අඳින්න ආසයි. එහෙම නැත්නම් මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එකක් මොකක් හරි ප්ලේ කරන්න ඉගෙන ගන්න ආසයි. නැත්නම් ඩාන්සින් එහෙම නැත්නම් රංගපාන්න යන්න නැත්නම් මොඩලින් මේ වගේ මොනවා හරි නිර්මාණාත්මක දේවල් ඔයාට මුල ඉඳලා ඉගෙන ගන්න පුළුවන්. ඒවට අවශ්‍ය පන්ති, ඒවට අවශ්‍ය ගුරුවරු ඔයාට හොයාගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාට O level ලියන්න බැරි වුණා නම්, A level ලියන්න බැරි වුණා නම්, එහෙම නැත්නම් ඔයාට මොනවා හරි උපාධියක් කරගන්න බැරි වුණා නම්, ඔයාට නැවතත් ඒ දේවල් පටන් ගන්න පුළුවන්, ඒ දේවල් කරන්න පුළුවන්, ඔයාට සාර්ථක ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාගේ මේ ජර්නි එකේදී, මේ ජීවිත ගමනේදී පුංචිම ජයග්‍රහණයක් වුණත් සමරන්න. දැන් ඔයා තනි වෙලා වගේ හිටියනම් ඔයා අනිත් අය ඇසුරු කරන්න පටන් ගන්න. අලුත් යාළුවෝ අඳුන ගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාට ඒ අයත් එක්ක ජයග්‍රහණ සමරන්න පුළුවන් වෙනවා. දැන් ඔයාට මේ ලැබෙන අලුත් යාළුවෝ නිසා මේ ඔයා අඳින පළඳින විදිහ ඔයාගේ හැසිරීම මෙහෙම වෙනස් වෙනවා. දැන් ඔයාගේ පෙනුම මේ කලින්ට වඩා ගොඩක් ලස්සන වෙනවා. දැන් මේක මේ වයසක් අදාළ නෑ මේකට. ඔයාගේ කොහොම හරි බාහිර පෙනුමේ ලොකු වෙනසක් වෙනවා මේ කාලේදී. ඒ වගේම තමයි ඔයාට ප්‍රසිද්ධිය අනිත් අයගේ අවධානය ඔයාට ලැබෙනවා. දැන් ඔයා ටිකක් බුද්ධිමත් නම් දැන් ඔයා ඉන්න ශාස්ත්‍රයේ ඔයාට මේ ප්‍රසිද්ධිය අත්‍යවශ්‍ය දෙයක් නම් දැන් නළු නිලියන් ගායක ගායිකාවන් ඒ වගේම මේ කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා දැන් ඔයාලට මේ අවශ්‍ය කරන ප්‍රසිද්ධිය අවශ්‍ය කරන අවධානය ඔයාට ළඟා කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මේ අලුත් ආදරයක් අවශ්‍ය අයට හොඳ කෙනෙක් මුණ ගැහෙනවා. ඒ වගේම තමයි දරුවන් බලාපොරොත්තු වෙන අයට ඒ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. දැන් මේ රීඩින් එකේ ඔයා මේ දවසින් දවස මේ අවුරුදු 3ක කාලයේ හොඳ පැත්තට යනවා කියලා තමයි පෙන්වන්නේ. දැන් ඔයා මේ විනාශ වෙලා යනවා කියලා මේ කිසිම කාඩ් එකක් ඇවිල්ලා නැහැ. ඉතින් දැන් එතකොට ඔයා ටැරෝ වලට අලුත් කෙනෙක් නම් මතක තියාගන්න මේ කියපු දේවල්
ඉබේ වෙන්නේ නැහැ. දැන් මේ රීඩින් එක ලැබෙන්නේ මේ වෙලාවේ ඔයාගේ තියෙන එනර්ජි එක. ඔයාට තියෙන හැකියාවන්. මේ වෙලාවේ තියෙන වටපිටාව සහ අවස්ථා. ඔයාගේ වයස. මේ හැම දෙයකින්ම පෙන්වන්නේ මේ විදිහට හොඳ පැත්තට ඊටාම ඉහළ තැනකට ඔයාට ඔයාගේ ජීවිතයේ අරගෙන එන්න පුළුවන් හැකියාව පවතිනවා කියලා. නමුත් දැන් ඔයා මුකුත් නොකර හිටියොත් එහෙම ඔයා මේ කියන තැනට එන්න බෑ. ඉන්න අමාරුයි. ඉතින් එතකොට මේ එනර්ජි එක චේන්ජ් වෙනවා. වෙනස් වෙනවා. එතකොට මේ කාඩ්ස් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා තමයි මේ කාඩ්ස් වලින් කියන්නේ. ඉතින් ඒ නිසා ඔයා අදම පටන් ගන්න. ඔයාගේ ජයග්‍රහණ, ඔයාගේ බලාපොරොත්තු වලට මේ අවුරුදු 3 ඇතුළත යන්න. ඒක කරන්න පුළුවන් හැකියාව ඔයාට තියෙනවා කියලා තමයි මේ රීඩින් එකෙන් පෙන්වන්නේ. ඉතින් මේක තමයි ඔයාගේ රීඩින් එක. ඉතින් channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න. ඉතින් අපි ඊළඟ රීඩින් එකෙන් මුණ ගැහෙමු. සාදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම file number 2. දෙවනි ෆයිල් එක. ඉතින් අපි දැන් බලන්න යන්නේ මේ ඉදිරි අවුරුදු 3ක කාලය ඔයාට කොහොමද කියලා. ඉතින් මේක මේ ටයිම්ලස් රීඩින් එකක්. ඉතින් ඒක නිසා ඔයාට ඕනෙම දවසක මේක බලන්න පුළුවන්. ඉතින් ඔයා මේ රීඩින් එක බලන දවසේ ඉඳලා ඉස්සරහට අවුරුදු 3ක් තමයි මේකෙන් කියන්නේ. ඉතින් ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා යාළුවන්ට බලන්න share කරන්න කියලා ආරාධනා කරනවා. හොඳයි මෙතන මේ crossing bridges කියන මේ කාඩ් එක මේ පළවෙනි ෆයිල් එකේ ඇයටත් ඇවිල්ලා තිබ්බා. දැන් ඒ වගේම මේ දෙවනියට තියෙන කාඩ් එකකින් කියනවා වගේම මැසේජ් එකක් තමයි මේ ඒගොල්ලන්ටත් තිබුණේ. ඉතින් හොඳයි අපි බලමු ඔයාගේ රීඩින් එක. ඉතින් ඔයාගේ ජීවිතේ ඉන්නවා මේ ඔයාට අමතක කරන්න බැරි පුද්ගලයන් කීප දෙනෙක්. දැන් මේත් එක්ක මේ තිබුණු ගනුදෙනුව මේ හොඳ ගනුදෙනුවක් නම් නෙමෙයි. දැන් මේ අය ඔයාගේ මේ කලින් පෙම්වතිය වෙන්න පුළුවන්. දැන් ඔයා වැඩ කරන ස්ථානයේ කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් යාළුවෙක් අසල්වාසී කෙනෙක් වෙන්නත් පුළුවන්. දැන් එහෙම නැත්තම් මේ ඔයාගේම ගෙදර කෙනෙක්. නැත්තම් ඔය නැන්දම් මලේලි මේ වගේ අර ඥාති වෙන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම හරි මේ ඇත් එක්කේ තිබුණු ගනුදෙනු වලින් ඒ සම්බන්ධතා වලින් ඔයා මානසිකව මේ කඩා වැටෙන සිදුවීම් සිදු වෙලා තියෙනවා. මේ අයගේ වැඩ හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. දැන් ඔයාට මේ අයත් එක්ක මේ හරි තරහක් හරි කේන්තියක් තියෙනවා. දැන් ඔයාට මේ විටින් විට මතක් වෙනවා මේ ඒ අය කරපු කියපු දේවල්. දැන් ඒක නැවත අර රිවයින් වෙවි නැවත ප්ලේ වෙවි යනවා මේ විවිධ අවස්ථාවන් වල. ඉතින් ඒත් එක්කම ඔයාට මේ හිතනවා මට මෙහෙම කරන්න තිබ්බනේ වෙලාවේ මට මෙහෙම කියන්න තිබුණානේ කියලා සමහර වෙලාවට ඔයත් එක්කම තරහක් ඒ වගේම තමයි අර Taman වෙනුවෙන් කතා කරන්න බැරි වුණු එක ගැන දුකක් තියෙනවා. ඉතින් ඔයාට මේ අය මේ මතක් වෙනකොට හරි අප්පිරියාවක් හරි තරහක් සමහර වෙලාවට මේ ඔය හොඳක් වෙන්න එපා කියලාත් ඔයා හිතනවා ඇති. ඉතින් දැන් සමහර අයට මේවා මේ කාලයත් එක්ක මේ වගේ මිනිස්සු අමතක කරලා දාන්න පුළුවන්. ඒ වුණාට ඔයාට තාම එහෙම කරන්න මේ අමාරු වෙලා තියෙනවා. එහෙම බැරි වෙලා තියෙනවා. ඉතින් මේ ඉදිරි අවුරුදු 3ේදී ඔයා එතනින් ඒ මානසික තත්ත්වයෙන් අයින් වෙනවා. ඔයා මේ දැන් ඉන්නවට වඩා ගොඩාක් හොඳ ශක්තිමත් මානසික ස්වභාවයකට එනවා. ඔයා සම්පූර්ණයෙන්ම හීල් වෙනවා. ඔයා සම්පූර්ණයෙන්ම සුවපත් වෙනවා. මොකද ඔයා තේරුම් ගන්නවා ඒ අය මතක් කරන එකෙන් ඔයාට ඇති ප්‍රයෝජනයක් නැහැ කියන එක. මොකද ඒ අයට ලං වෙන්න බැරි තැනකට ඔයාට මේ අවුරුදු 3 ඇතුළත එන්න පුළුවන් වෙනවා. ඒ අයට බලන් ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. ඒගොල්ලන්ට වෙන මොකුත් කරන්න බෑ. ඒ අයට හිතා ගන්නත් බැරි තැනකට ඔයාට එන්න පුළුවන් වෙනවා. ඊළඟට මේ කාලෙදී මේ විදේශගත වීමක් වෙන්න පුළුවන්.
දැන් ඔයා අධ්‍යාපන කටයුතු සඳහා හෝ රැකියාවක් සඳහා විදෙස්ගත වීමක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ඒ වගේ දෙයක් හිතාගෙන ඉන්නවා නම් ඉතින් ඒකට ඕනේ කරන දේවල් ඔයා හොඳින් සූදානම් කරගන්න. ඉතින් ඔයාට ඒ බලාපොරොත්තු සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. එහෙමත් නැත්නම් මේ ඔයාගේ රැකියාවේ ස්ථාන මාරු වීමක්. නැත්නම් මේ අලුත් රැකියාවකට වෙන ප්‍රදේශයකට යෑමක් සිද්ධ වෙනවා. ඉතින් ඔයා මේක මේ හරි මේ ආසාවෙන් යන්නේ. මොකද ඔයාට මේ ලැබෙන්නේ හොඳ අවස්ථාවක්. ඉතින් ඔයා රැකියාවේ ස්ථාන මාරු වීමක් බලාගෙන හිටියානම් ඔයාට ඒක මේ කාලෙදි ලැබෙනවා. ඊළඟට ඔයාට මේ වෙනකොටත් ඔයාගේ හිතේ මේ ප්ලෑන්ස් කීපයක්ම තියෙනවා. ඔයා ගොඩාක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. දැන් ඔයාට වෙනදාට වඩා මේ පාර තියෙන්නේ මේ හොඳ ප්ලෑන් එකක්. දැන් ඔයා මේ පාර මේ අනිත් අය එනකම් බලාගෙන ඉන්නේ නැහැ. ඔයා මේ ගමන ඔයා තනියෙන් යනවා. ඔයාට මේ පාර අනිත් අය ආවත් එකයි නාවත් එකයි ඔයාගේ ගමන ඔයා යනවා. ඒ වගේම තමයි ඔයා මේ පාර කරන්න ඉන්නේ මීට කලින් නොකරපු විදිහේ දෙයක්. දැන් අපි සමහර විට ඔයා රැකියාවක් විතරක් නම් මේ වෙනකන් කර හිටියේ. ඔයා ඔයාගෙම කියලා ව්‍යාපාරයකුත් පටන් ගන්නවා. දැන් ඔයා මීට කලින් කවදාවත් සමහර විට වගා කටයුතු වගේ දේවල් කරලා නැත්නම් ඔයා ඉඩමක් අරගෙන මොනවා හරි දෙයක් වගා කරනවා. නැත්නම් ඔයාගේ වත්තේ ඔයාගෙම තියෙන ඉඩමක ඔයා මොනවා හරි දෙයක් වගා කරනවා මුදල් හම්බ කරන්න. ඉතින් දැන් මේවා මේ උදාහරණ විතරයි. ඔයාගේ ජීවිතේට ගලපලා බලන්න ඔයා මොකක්ද මේ කරන්න ඉන්න දේ කියලා. කොහොම හරි ඔයා මේ විදිහට අලුත්ම වැඩක් කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයා ඒක පටන් ගන්න ඔයාට ඉහළට මේක කරගෙන යන්න පුළුවන් වෙනවා. දැන් මෙතන මේ ඊළඟ Oracle card එකේ තියෙන්නේ begin now. Take your first step. දැන් ඒ කියන්නේ දැන් පටන් ගන්න. පළමු පියවර තියන්න. දැන් සමහර විට ඔයාගේ හිතේ දැන් මේ ඔයා කරන්න ඉන්න ඔයාගේ මේ plan එක ගැන පොඩි doubt එකක්, පොඩි චකිතයක්, පොඩි පැකිලීමක් තියෙන්න පුළුවන් මුලදී. මේක සමහර විට කරගෙන යන්න පුළුවන් වේද, මේක හරියයිද කියලා මේ වගේ මේ අවිනිශ්චිත භාවයක් මුල් අවස්ථාවේ ඇති වෙන්න පුළුවන්. නමුත් බය වෙන්න එපා. මේ රීඩින් එකේ එක කාඩ් එකක්වත් ඇවිල්ලා නැහැ නරක කාඩ්ස්. මේක හරීම මේ ලකි රීඩින් එකක්. ඉතින් ඒක නිසා කියන්න පුළුවන් හොඳින් සාර්ථක වෙනවා. ඉතින් ඔයා ඔයාගේ හිතින් ඔයාව පල්ලෙහාට අදින එක නවත්තලා දාන්න. දැන් ඔයා මේ කරන්න ඉන්න දෙයට පළමු පියවර තියන්න. ඉතින් ඊට පස්සේ පටන් අරගෙන මේ නිකන් ඉඳලා හරියන්නේ නැහැ. ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. මොකද මේ කඳු නැගගෙන පල්ලම් බැහැගෙන මේ ගමන යන්න තියෙන්නේ. නමුත් කොච්චර කඳු තිබ්බත් කොච්චර බාධක තිබුණත් ඔයාට මේ ගමන යන්න පුළුවන් වෙනවාමයි. ඒ වගේම තමයි ඔයා කරන කියන දේ ඔයාගෙටම අනන්‍ය වූ ක්‍රමයකට කරන්න තමයි ඔයා උත්සාහ ගන්න ඕනේ. දැන් අපි හිතමුකෝ ඔයා ව්‍යාපාරයක් කරනවා කියලා. දැන් ඔයා ඒකේ මාකටිං කරන විදිය, එහෙම නැත්නම් ඒකේ ප්‍රොඩක්ෂන් එකේ කොහොම හරි ඔයාගේ මේ කම්පිටිටර්ස්ලට වඩා වෙනස් විදිහකට ඔයාට මේ දේවල් කරන්න පුළුවන් වෙනවා. දැන් අපි හිතමු ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් කියලා. ඉතින් එතකොට අනිත් අයට වඩා වෙනස් විදිහකට ඔයාගේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පුළුවන් වෙනවා. දැන් එහෙම නැත්නම් ඔයා අපි හිතමු කෑම හදන කෙනෙක්, කේක් හදන කෙනෙක්, එහෙම නැත්නම් ඩිසයිනර් කෙනෙක් කියලා. දැන් මේ වගේ දේවල් අනිත් අය කරන විදිහට වඩා අලුත්ම විදිහකට කරලා ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මේවත් කලින් කිව්වා වගේ උදාහරණ විතරයි. ඔයාගේ ජීවිතේ ඔයා කරන දේත් එක්ක ගලපලා බලන්න. ඉතින් ඔයාට මේ කාලේ මේ විදිහට විවිධ ideas ගොඩාක් එනවා. opportunities අවස්ථා ගොඩාක් එනවා. ඉතින් ඔයා මේ අවස්ථා වලින් ideas වලින් උපරිම ප්‍රයෝජනෙ ගන්න උත්සාහ කරන්න. දැන් මේ කාඩ් එකේ තියෙන විදිහට take your first step. පළවෙනි පුංචි පියවරක් හරි තියන්න. දැන් ඔයාට මේ අද හෙටම ව්‍යාපාරයකට ආයෝජනය කරන්න තරම් ලොකු මුදලක් අතේ නැත්තම් දැන් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් මොනවා හරි දෙයක් ඇතිනේ. ඒ දේ කරන්න.
දැන් දැන් ඔයාට වීඩියෝස් හදන්න දැන් අලුත් හොඳ කැමරාවක් නැත්තම් දැන් ඔයාට ෆෝන් එකක් තියෙනවනේ. ඉතින් ඒකෙන් රෙකෝඩ් කරලා වීඩියෝස් හදන්න පටන් ගන්න. දැන් නැත්තම් දැන් ඔයාගේ උගත්කමට ගැලපෙන ජොබ් එකක් තාම ලැබුණ නැත්තම් දැනට ලැබෙන ජොබ් එකක් තියෙනවනේ. ඒකට යන්න. එතනින් පටන් ගන්න. කොහොම හරි කොතනින් හරි පටන් ගන්න ඕනේ ඔයා. ඒ වගේම ඔයාට මේ කාලේ ජයග්‍රහණ කීපයක්ම ලැබෙනවා. ඒ ජයග්‍රහණ සමරන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට මේ හරීම මේ හිතේ සතුටින් ඉන්න පුළුවන් වෙන අවස්ථා ගණනාවක්ම ලැබෙනවා. ඒ වගේම තමයි මේ ඔයා හිතාගෙන ඉන්නවා කවදා හරි දවසක මට මේ විදිහට සල්ලි ලැබුණාම මම මේ වගේ තත්වයකට ආවහම මේ අනිත් අයට උදව් කරනවා කියලා. ඉතින් ඔයාට ඒ විදිහටම මේ අසරණ පුද්ගලයින්ට උදව් කිරීමේ හැකියාව ලැබෙනවා. ඔයා ඒ වගේ තැනකට එනවා. ඉතින් දැන් ඒ වගේ අයට විතරක් නෙමෙයි මේ ඔයාගේ පවුලේ අයට, ඔයාගේ ඥාතීන්ට ඒ අවශ්‍ය වෙලාවල් වල උදව් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔයාගේ පවුලේ අය අතර ඔයා ගැන කතා බහ වෙනවා. ඉතින් ගොඩක් අය ඔයාගේ හොඳ කියනවා. ඒ කියන්නේ ඔයාගේ කීර්ති ප්‍රශංසා ලැබෙනවා. ඉතින් ඒ වගේම පුද්ගලයන් අතර මේ ප්‍රියමනාප චරිතයක් වෙන්න පුළුවන්කම ලැබෙනවා. දැන් මෙහෙම වෙන්නේ ඔයා මානසිකව හොඳ ශක්තිමත්ව හිතේ නිදහසේ ඉන්න පුළුවන් තත්යකට පත් වෙන නිසා. ඉතින් දැන් එහෙම පත් වෙන්න පුළුවන් වෙන්නේ ඔයා බලාපොරොත්තු වෙන තැනට ඔයාට එන්න පුළුවන් වුණාමනේ. ඔයා ආර්ථික වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. ඊළඟට ඔයාගේ බලාපොරොත්තු වුණ තැනට ඔයාට යන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඔයාට ඒ තැනට මේ කාලෙදී එන්න පුළුවන් වෙනවා. ඒ වගේම අලුත් ආදර සමගතා. ඔයාට හොඳ කෙනෙක් මුණ ගැහෙනවා. මේ කෙනා හොඳ වැදගත් පවුලක ප්‍රියමනාප පෙනුමක් තියෙන ලස්සනට අඳින පළඳින කෙනෙක්. ඔයාට මෙයා මේ ගොඩාක් දේවල් වලින් උදව් කරනවා. ඔයා කරන කියන දේවල් වලට මේ කෙනා සහයෝගය දෙනවා. ඒ වගේම ඔයා බලාපොරොත්තු වෙන විදිහ කෙනෙක් තමයි ලැබෙන්නේ. ඉතින් ඔය දෙන්නටම දියුණු වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම විවාහය ලස්සන වෙඩින් එකක් අරගෙන විවාහ වෙන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි දෙන්නත් එක්ක මේ ගොඩාක් තැන්වල ඇවිදින්න යන්න පුළුවන් වෙනවා. දැන් සමහර විට මේ ගොඩාක්ම ට්‍රැඩිෂනල් විදිහට නැතුව ටිකක් මොඩර්න් විදිහට වෙඩින් එක ගන්න කියලා හිතනවා. ඒ වගේම තමයි මේ කාලේදී ඔයාට මේ ඔයා දෙවි කෙනෙක් අදහනවා නම් ඒ දෙවියන්ගේ එහෙම නැත්නම් ඉෂ්ට දේවතාවුන්ගේ ගාඩියන් ඒන්ජල්ස් ලගේ මඟ පෙන්වීම තියෙනවා. ඊළඟට ඔයා මේ ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන හොඳට වෙහෙස වෙලා ශරීර සෞඛ්‍ය බොහොම හොඳින් පවත්වාගෙන යන්න උනන්දු වෙනවා. ඉතින් ඔයාට මොනවා හරි අසනීප වගේ තත්ත්වයක් තිබුණා නම් ඒව සුවපත් කරගන්න ඒ අවශ්‍ය කරන හොඳ වෛද්‍යවරුන් හොයාගන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි ඔයාට මේ එක්සර්සයිස් කරන්න ජිම් එකකට යන්න අලුත් ඩයට් ප්ලෑන් එකක් පටන් ගන්න දැන් ඔයාට කිට්ටු වෙන්න හරි ඔයාට මහත් වෙන්න හරි ඉතින් ඔයා කැමති දෙයක් ඔයාට මේ කාලේ කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයා මේ යෝග ව්‍යායාම වගේ දේවල් වල නිරත වෙන්න. දැන් ඒ වගේම ඔයාගේ මේ ඩේලි රුටීන් එක ඔයාට අවශ්‍ය විදිහට වෙනස් කරගන්න පුළුවන් වෙනවා. ඔයාගේ දිනචර්යාව ඔයාට සුදුසු විදිහට වෙනස් කරන්න පුළුවන් වෙනවා. දැන් උදෙන්ම නැගිටින්න පොඩි වෙලාවක් භාවනා කරන්න. මෙන්න මේ වගේ ජීවිතේ හොඳ පැත්තට ගොඩාක් දේවල් වෙනස් කරගන්න පුළුවන් වෙනවා මේ කාලෙදී. ඉතින් ඒ වගේ දේවල් වලට මේ අවුරුදු 3ක් යනකම් ඉන්න ඕනේ මේ මාස කිහිපයක් ඇතුළත කරන්න පුළුවන් දේවල්. කොහොම හරි ඔයා මේ කාලේ ඔය දේවල් ගැන උනන්දු වෙලා හොඳ පැත්තට බොහෝ දේවල් වෙනස් කරගන්නවා. ඉතින් දැන් මම කලින් කිව්වා වගේ මේක මේ හරියම පොසිටිව් රීඩින් එකක්. දැන් පළවෙනි ෆයිල් එකේ අයටත් වඩා මේක පොසිටිව්. දැන් ඔයාලා දෙවෙනි ෆයිල් එකනේ. දැන් ඒගොල්ලන්ට ආපු රීඩින් එකටත් වඩා මේක ගොඩාක් හොඳයි. ඉතින් මේ වෙලාවේ ඔයාට අවශ්‍ය මොකක්ද? ඔයාට ඕනේ සල්ලිද, ආදරයද, විවාහයක්ද, එහෙම නැත්නම් විදේශගත වෙන්නද, වාහනයක්ද, ගෙයක්ද, බලයද, එහෙම නැත්නම් ප්‍රසිද්ධියද? මේ ඕනෙම දෙයක්. ඔයාට ඕනේ මොකක්ද? ඒ දෙයට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ දේ කරනවද නැද්ද කියන එක සම්පූර්ණයෙන්ම තියෙන්නේ ඔයාගේ අතේ. අවුරුදු 3ක් තියෙනවා. ඔයාට හොඳ පිම්මක් පැන ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා කම්මැලි වෙන්න එපා.
ඉතින් ඔයාට මේ රීඩින් එක හම්බුණා නම් ඔයා ඇත්තටම ලකි. වාසනාව. මේ කාලේ වාසනාව ඔයාගේ පැත්තේ තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔයා ඔයාගේ බලාපොරොත්තු වලට කොහොම හරි යන්න. ඉතින් මේක තමයි රීඩින් එක. ඉතින් account එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න. යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න. ඉතින් අපි ඊළඟ රීඩින් එකෙන් මුණ ගැහෙමු. සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම file number 3 තුන්වෙනි file එක. ඉතින් අපි දැන් බලන්න යන්නේ ඉදිරි වර්ෂ 3ක කාලය ඔයාට කොහොමද කියලා. දැන් මේක timeless reading එකක්. ඉතින් ඒක නිසා ඔයාට ඕනෙම දවසක මේක බලන්න පුළුවන්. ඉතින් ඔයා මේ reading එක බලන දවසේ ඉඳලා මේ ඉස්සරහට අවුරුදු 3ක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා ඉතින් යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ආරාධනා කරනවා. දැන් මෙතන මේ මුලින්ම තියෙන මේ temperance card එක පළවෙනි ෆයිල් එකේ අයටත් ආවා. ඔයාලටත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලත් ජීවිතේ හොඳ තැනකට එන්න උත්සාහ කරන කෙනෙක්. ජීවිතේ දියුණුවක් ලබා ගන්න ඕන කියලා මහන්සි වෙන කෙනෙක්. ඔයා ගොඩක් දේවල් මේ වෙනකොට උත්සාහ කරලා තියෙනවා. දැන් සමහර විට රැකියා කීපයක් කරලා ඇති. ව්‍යාපාර කීපයක් කරලා ඇති. ඊළඟට ඉගෙනීම් විවිධ ශේෂ්ත්‍රවල ඉගෙනීම් කරලා ඇති. ඒ වුණාට මේ ගොඩාක් දේවල් වල ඔයා බලාපොරොත්තු වුණු ලෙවල් එකක් තියනවානේ. ඒ තරමට සාර්ථක වෙන්න හැකි වෙලා තියෙන අවස්ථා ටිකක් අඩුයි. නමුත් ඔයා උත්සාහය අත්හැරලා නැහැ. ඔයා තාමත් උත්සාහ කරනවා. ඒ වගේම තමයි මේ ඔයාට මේ ජීවිතේ ලැබුණු දේවලුත් තියෙනවා ගොඩක්. ඔයාට හැම දෙයක්ම නැති වෙලා ගිහිල්ලා නැහැ. ඒ වගේම සමහර අවස්ථාවන් වලදී ඔයා ටිකක් පිරිසගෙන් වෙන් වෙලා මේ isolate වෙලා වගේ ඉන්න හිතන කාල තිබිලා තියෙනවා. ඒ වුණාට මේ හැම දෙයක්ම මේ ඉදිරි වර්ෂ 3ේදී වෙනස් වෙනවා. මෙතන මේ Oracle card එකෙන් කියන්නේ miracles කියලා. ඒ කියන්නේ ප්‍රාතිහාර්ය. දැන් මේ පින්තූරේ ඉන්න කෙනාගේ අතේ තියෙන්නේ මේ ඇලඩින්ගේ පුදුම පහන. ඉතින් මොනවද ඉල්ලන්නේ? ඉල්ලන දේ ලැබෙනවා. ඉතින් ඊළඟ කාඩ් එකේ තියෙනවා expand your horizons කියලා. ඉතින් ඔයාගේ ජීවිතේ miracle එකක් ප්‍රාතිහාර්යයක් වෙන්න නම් ඔයා දැන් මේ ඉන්න comfort zone එකකින් අයින් වෙන්න ඕන. දැන් මේ පින්තූරේ මේ පෙට්ටිය ඇතුලේ ඉන්න කෙනා තමයි මේ එළියට එන්නේ. අන්න ඒ වගේ ඔයත් ඔයාගේ පහසු සීමාවෙන් එළියට එන්න ඕන. මේ ලෝකේ දකින්න ඕන අලුත් අත්දැකීම් ලබා ගන්න ඕන. දැන් ඔයා දැනටමත් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න පුළුවන් සමහර විට. ඒ වුණාට මේ ලෝකයේ තියෙන දැනුම මේ ලෝකේ ලබා ගන්න පුළුවන් අත්දැකීම් අපේ මුළු ජීවිත කාලෙම ඉවර කරන්න බෑ. ඉතින් ඒ තරම් දැනුමක් ඒ තරම් අත්දැකීම් ප්‍රමාණයක් මේ ලෝකයේ තියනවා ලබා ගන්න. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයාට මේ ලොකු වෙනසක් අවශ්‍ය නම් ඔයා මීට කලින් කරලා නැති දෙයක් කරන්න පටන් ගන්න ඕන. ඉතින් ඔයාට එහෙම කරන්න පුළුවන් කියලා තමයි මේ කාඩ්ස් වලින් කියන්නේ. ඉතින් ඔයාට මේ ඉදිරි කාලයේදී විදේශගත වෙන්න පුළුවන් වෙනවා. දැන් සමහර විට ඔයා මේ මුල් අවස්ථාවේ අවස්ථා කීපයක් උත්සාහ කරලා අසාර්ථක වෙලා තියෙන්න පුළුවන්. ඉතින් මේ පාර උත්සාහ කරන්න මේ අවස්ථාවේ සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. දැන් ඔයාට අධ්‍යාපනය සඳහා හෝ රැකියාවක් සඳහා හෝ විදේශගත වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම ඔයාට මේ ඉදිරි කාලයේදී මේ හොඳ අලුත් පුද්ගලයන්, මිතුරන්, ඒ වගේම බිස්නස් පාර්ට්නර්ස්ලා මුණ ගැහෙනවා. ඉතින් ඔයාට මේ හවුල් ව්‍යාපාර වලට සම්බන්ධ වෙන්න, හවුල් ව්‍යාපාර පටන් ගන්න පුළුවන්කම තියෙනවා. අපි හිතමු දැන් ඔයාලා කීප දෙනෙක් එකතු වෙලා YouTube channel එකක් පටන් ගන්න, content create කරන්න පටන් ගත්තා කියලා. ඉතින් ඒකත් ව්‍යාපාරයක් තමයි. මුදල් ඉපීමේ බලාපොරොත්තු වෙන්න පටන් ගන්නෙ.
ඒ වගේම තමන්ගේ ව්‍යාපාරයට ආයතනයට හොඳ දක්ෂ සේවක සේවිකාවන් බඳව ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ එක වගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙන මේ යාළුවෝ මුණ ගැහෙන්න පුළුවන් වෙනවා. දැන් ට්‍රිප්ස් යන්න, ඇවිදින්න යන්න කැමති නම් ඒකට ගැලපෙන කට්ටිය. දැන් ජිම් යනවා නම් ජිම් යන කට්ටිය. දැන් පින්දහම වැඩ කටයුතු කරනවා නම් ඉතින් පන්සල් යන පින්දහම වැඩ කරන මේ වගේ කට්ටිය. ඉතින් මේ විදිහට මේ ඔයාගේ ඉන්ට්‍රස්ට් එකට ගැලපෙන අලුත් යාළුවෝ මුණ ගැහෙනවා. සමහර විට ඔයාට මේ විදිහේ යාළුවෝ නැතුව ඇති. දැන් හිටියත් ඔයා එයත් එක්ක වැඩිපුරම දැන් මේ දේවල් වලට ඔයා යන්නේ නැතුව ඇති. ඒ කියන්නේ ඔයාගේ පරණ යාළුවන්ව. සමහර විට මේ පරණ යාළුවන්ගෙන් ටිකක් ඔයා ඈත්ලා ඉන්න උත්සාහ කරනවා ඇති. දැන් ඇතම් අවස්ථාවලදී දැන් ඒ අයට ජීවිතේ දේවල් ලැබෙද්දී ඇයි මට තාම ඒ විදිහට නොලැබුණේ කියලා ඔයා හිතනවා ඇති. දැන් සමහර විට මේ පරණ අය මුණ ගැහෙන්නේ නැත්තේ විස්තර කතා කරන්නේ නැත්තේ දැන් ඒ අය ඔයාගෙනුත් ඔයාගේ ජීවිතයේ දේවල් අහන නිසා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ අය ඒගොල්ලන්ගේ දේවල් ඒගොල්ලන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා බොයිෆ්‍රෙන්ඩ්ස්ලා එහෙම නැත්නම් හම්බුණු රස්සාවල් ගන්න පඩිය ඊළඟට ගත්තු වාහන ගත්තු ගෙවල් දොරවල් ගැන දැන් මේ වගේ මේ විස්තර කියනකොට ඔයාට ටිකක් අපහසුතාවයක් ඔයා ගැන හිතට දුකක් දැනෙනවා ඇති. නමුත් ඔයා හොඳටම දන්නවා ඔයාට මේ තැනට එන්න පුළුවන්. ඔයාට ඊටත් වඩා හොඳට දේවල් කරන්න පුළුවන්. නමුත් තාමත් ඒ ඔයා බලාපොරොත්තු වුණු තැනට එන්න බැරි වුණු එක ගැන පොඩි සිත්‍රදවීමක් කනඩාටුවක් හිතේ තියෙනවා. නමුත් ඒ හැමදේම මේ අවුරුදු 3ේදී වෙනස් වෙනවා. ඔයා ඒ දේවල් වෙනස් කරනවා. දැන් මෙතන King of Pentacles කාඩ් එක තියෙනවා. ඒ කියන්නේ මුදල් වල කිං. ඉතින් දැන් රජ කෙනෙකුට මොනවද අඩු වෙලා තියෙන්නේ? කිසිම දෙයකින් අඩුවක් නැහැ. ඉතින් මේ වගේ තැනකට එන්න මේ දුරදිග බලලා වැඩ කරන්න වෙනවා. හොඳ ප්ලෑන් එකකට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා. ඉතින් ඔයාට මේ කාඩ් එක එනවා කියන්නේ ඔයාට මේ විදිහට හොඳ තැනකට එන්න පුළුවන් වෙනවා. ඉතින් මේ අවුරුදු 3 අවසාන වෙනකොට ඔයාටත් මේ වගේ තැනකට එන්න පුළුවන්කම තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයා විශ්වාස කරන්න මේ දේ ඔයාට කරන්න පුළුවන්. මේක මට කරන්න පුළුවන්. ඔයාට සම්පූර්ණයෙන් financial freedom කියන තැනට එන්න පුළුවන්. මූල්‍යමය ස්ථාවරත්වයකට එන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයා හිතුවොත් එහෙම ඔච්චර නම් ඉතින් කරන්න අමාරුයි කියලා. ඉතින් එතනින්ම ඉවරයි එතකොට. පටන් ගන්නකොටම ඉවරයි. මෙතනදී ඔයාගේ limiting beliefs සිරගතු විශ්වාසයන්ගෙන් අයින් වෙන්න ඕන. ඔය පෙට්ටියෙන් එළියට එන්න ඕන. ඔයාගේ comfort zone එකෙන් අයින් වෙන්න වෙනවා. ඒ වගේම අවශ්‍ය කරන skills, ඒ අවශ්‍ය කරන දක්ෂතාවයන් ගොඩනගා ගන්න ඉගෙන ගන්න වෙනවා. ඉතින් මේ හැම දෙයකටම ඔයාට කාලය තියෙනවා. මෙතනදී ඔයාට අවස්ථා දෙකක් තෝරගෙන ටාගට්ස් දෙකකට යන්න පුළුවන්. රැකියාවක් කරන ගමන් ව්‍යාපාරයක් කරන එක, රැකියාවක් කරන ගමන් තව ඉගෙන ගන්න එක, ව්‍යාපාර දෙකක් කරන එක, දැන් තියෙන ව්‍යාපාර පුළුල් කරගන්න එක. දැන් මේ විදිහට හිතලා බලන්න ඔයාගේ ප්ලෑන් එක මොකක්ද කියලා. ඉතින් ඔයාට මේ ඉදිරි අවුරුදු 3ේදී ලැබෙන්න ඕනේ දේ ප්‍රධාන ටාගට්ස් දෙක මොකක්ද? අන්න ඒක ඉටු කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ටාගට්ස් කියන ඒවා කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඔයා ඔයාගේ ජීවිතය ගැන බලන්න මේ වෙලාවේ මොකක්ද ඔයාට අවශ්‍ය කරන්නේ? මේ ඉදිරි අවුරුදු 3 ඇතුළතදී මොකක්ද ඔයාට ඕනේ කරන්නේ? ඉතින් ඒ දෙයට යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මුල්ම අවස්ථාවේදී මේ ඔයාට ගැළපෙන මේ හරිම දේ හොයාගන්න කීප වතාවක් උත්සාහ කරන්න වෙන්න පුළුවන්. දැන් ඔයාට හොඳටම දියුණු වෙන්න පුළුවන් ව්‍යාපාරය මොකක්ද? සමහර විට ඔයාට මුල් අවස්ථාවේදී මේ ගැන අවබෝධයක් ඇති නොවෙන්න පුළුවන්. දැන් තව කෙනෙකුට හරියන හොඳටම දියුණු වෙන ව්‍යාපාර Tamanට හරියන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් Tamanට ගැළපෙනම ව්‍යාපාරය මොකක්ද කියන එක හොයාගන්න ඕන කොහොම හරි.
ඒ වගේම තමයි ඔයා රැකියාවක් කරන්න නම් ඉන්නේ. ඔයාට ගැළපෙනම රැකියාව මොකක්ද? ඉතින් මෙන්න මේ විදිහට ඔයාට සුදුසු දේ මොකක්ද කියලා ඔයා මේ කාලෙදි හොයාගන්න වෙනවා. ඉතින් එතකොට ඔයා මේ කරන දේවල් මේ අතරමඟ නවත්තලා දාන්න එපා. ඔයා මේ විදිහට දිගටම වැඩ කටයුතු කරගෙන යන්න. ඉතින් ඔයා කොහොමත් එහෙම නවත්තලා දාන කෙනෙක් නෙමෙයි. ඔයා කොහොම හරි උත්සාහයෙන් වැඩ කටයුතු කරන්න මහන්සි වෙන කෙනෙක්. ඉතින් ඔයාට ගැළපෙන හරියම දේ ලැබුණට පස්සේ ඊටාම ඉක්මනින් දියුණු වෙනවා. ඔයාට හොඳ මූල්‍යමය ස්ථාවරත්වයකට යන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා ඔයා උත්සාහ කරන්න ඔයා අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්නවා නම් අලුතෙන් රැකියාවකට යන්න ඉන්නවා නම් ඉක්මනින්ම ඔයාට මේ ගැළපෙන්නේ මොකක්ද කියන එක තෝරගන්න. ඒ වගේම මේ කාලෙදී ආදරයට විවාහයට හොඳ අලුත් කෙනෙක් ලැබෙනවා. ඉතින් මේ කෙනා මේ හරිම උත්සාහවන්ත ඒ වගේම මේ හරි සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. සමහර විට මේ ආගම දහමට නැඹුරුවක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයත් එක්ක මේ හොඳ සමගියෙන් ගමනක් යන්න පුළුවන් කෙනෙක්. දැන් මෙයාට මේ හොඳ මේ අලුත් අයිඩියාස් තියෙනවා. ටිකක් අලුත් විදිහට මොඩර්න් විදිහට හිතන කෙනෙක්. ඉතින් මේ සම්බන්ධකම් විවාහය දක්වා අරගෙන යන්න පුළුවන්කම තියෙනවා. විවාහය වුණත් ප්‍රශ්න මොනවා හරි ගැටලු ආවත් ඒවා විසඳ ගන්න ඔයාලට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ තුන්වෙනි ෆයිල් එක තෝරගත්තු ඔයාලටත් මේ ගාඩියන් ඒන්ජල්ස් ලගේ ඉෂ්ට දේවතාවරුන්ගේ ආරක්ෂාව සහ මඟ පෙන්වීම තියෙනවා. දැන් සමහර විට ඔයාට මේ ගැන හරි අවබෝධයක් හෝ එහෙම නැත්නම් ඒ ගැන විශ්වාසයක් නැතුව තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ගැන තිබුණු විශ්වාසය පොඩ්ඩක් අඩු වෙලා ගිහින් තියෙන්න පුළුවන්. ඉතින් දැන් මේ ගාඩියන් ඒන්ජල්ස්ලා එහෙම නැත්නම් ඉෂ්ට දේවතාවරු කියන්නේ අපේ මේ පෙර ආත්ම භාවයන් වල අපිත් එක්ක හිටපු අපිට ගොඩක් ආදරය කරපු අපේ දෙමව්පියන් ආදරවන්තයින් හොඳම යාළුවන් දරුවන් සහෝදරයින් මෙන්න මේ වගේ කට්ටිය. ඉතින් දැන් මේ අය ඉන්නේ දිව්‍ය ලෝකේ. ඉතින් ඒ අය අර කලින් තිබුණු ඇඳුනුම්කමට ඒ ආදරයට ඒ සෙනෙහසට තමයි අපිට උදව් කරන්නේ. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ දැන් ඔයා මේ ජීවිතෙන් පස්සේ මේ දිව්‍ය ලෝකයකට ගියොත් එහෙම ඉතින් දැන් ඔයාගේ මේ ජීවිතේ ගොඩාක් ආදරය කරපු අය අමතක කරලා දානවද? දැන් ඔයාට පුළුවන්කමක් තිබුණොත් ඔයාට පුළුවන් විදිහකට ඔයා උදව් කරනවනේ අයට. ඉතින් මේ ඉෂ්ට දේවතාවෝ හැමෝටම ඉන්නවා. මොකද මේ අපේ පළවෙනි ආත්ම භාවය නෙමෙයිනේ. ඉතින් ඒ වුණාට ඉෂ්ට දේවතාවරුන්ට මේ හැම දෙයකටම අපි කරන හැම දෙයකටම උදව් කරන්න බෑ. දැන් අපේ කර්මයෙන් දෙයක් වෙන්න තියෙනවා නම් ඒගොල්ලෝ දෙවිවරුන්ට ඒගොල්ලන්ට මුකුත් කරන්න විදිහක් නැහැ. මොකද කර්මය වෙනස් කරන්න බෑනේ. ඉතින් නමුත් පුළුවන් වෙලාවල් වල පුළුවන් විදිහකට උදව් කරනවා. ඉතින් ඒ වගේ ඔයාටත් මේ ඔයාගේ ඉන්න ඉෂ්ට දේවතාවරුන්ගෙන් මේ කාලේ උදව් තියෙනවා. මඟ පෙන්වීම තියෙනවා. ඉතින් මේ වෙලාවේදී ඔයාට මේ අහිමි වෙලා තියෙන දේවල් නෙමෙයි ඔයාට දැන් ලැබිලා තියෙන දේවල් වලට අවධානය දෙන්න. ඔයාට මේ ඉදිරි වර්ෂ 3 ඇතුළතදී හොඳ තැනකට එන්න පුළුවන් වෙනවා. හොඳ මූල්‍යමය ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න, ඔයාට අවශ්‍ය තරමට මුදල් ලබා ගන්න, හොඳ ව්‍යාපාරයක්, හොඳ රැකියාවක් ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයා ගාව තියෙනවා නම් මේ limiting beliefs ඒවා අයින් කරලා ඒ ඔයාගේ ජයග්‍රහණය කරා යන්න. ඉතින් මේක තමයි රීඩින් එක. ඉතින් channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න. ඉතින් යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. අපි ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු. ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම file number 4 හතරවෙනි file එක. ඉතින් අපි දැන් බලන්න යන්නේ ඉතිරි අවුරුදු 3ක කාලය ඔයාට කොහොමද කියලා. ඉතින් මේක timeless reading එකක්. ඉතින් ඒ නිසා ඔයාට ඕනෙම දවසක මේක බලන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක මේ reading එක බලන දවසේ ඉඳලා ඉස්සරහට අවුරුදු 3ක් තමයි අපි මේ කියන්නේ. ඉතින් තාමත් channel එක subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා ඉතින් යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ආරාධනා කරනවා. හොඳයි. ඉතින් මේ කලින් files දෙකකටත්
මේ ටෙම්පරන්ස් කියන කාඩ් එක ඇවිල්ලා තිබ්බා. ඒ වගේම මේ begin now කියන කාඩ් එකත් කලින් එක ෆයිල් එකකට ඇවිල්ලා තිබ්බා. හොඳයි අපි බලමු ඔයාගේ රීඩින් එක. දැන් මෙතන මේ Oracle කාඩ් එකේ තියෙන්නේ change. ඒ කියන්නේ වෙනස් වීම. ඉතින් මේ අවුරුදු 3 ඇතුළත අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතේ බොහෝ පැතිවලින් බොහෝ දේවල් වෙනස් වෙනවා. ඉතින් ඔයා මේ සමහර විට ටිකක් වැඩිපුර ඩේ ඩ්‍රීමින් එහෙමත් නැත්නම් සමහර විට ටිකක් ඕවර් තින්කින් ඒ කියන්නේ ටිකක් සමහර දේවල් ගැන වැඩිපුර වෙලාවක් කරන් හිතනවා වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගොඩාක් මේ ඩ්‍රීම්ස් ගොඩාක් බලාපොරොත්තු තියෙන කෙනෙක්. ඉතින් ඔයාගේ ගොඩාක් බලාපොරොත්තු වලට මේ අවුරුදු 3 ඇතුළතදී යන්න පුළුවන්කම තියෙනවා. දැන් සමහර විට ඔයා පොඩ්ඩක් මේ වැඩිහිටි කෙනෙක් නම් ඇත්තම් වෙලාවල් වල ඔයාට හිතනවා ඇති දැන් මේ කරගත්තු දේවල් ටික නම් ඇති. එහෙම නැත්තම් දැන් ඉගෙන ගත්ත ඇති. දැන් ඔය ඇති ඊට වඩා දැන් තව මොනවා කරන්නද කියලා හිතන වෙලාවල් තියෙනවා. ඒ වුණාට ඔයාට තව ගොඩාක් dreams plans තියෙන කෙනෙක්. ඔයාට තව ගොඩාක් බලාපොරොත්තු තියෙනවා. ඉතින් ඔයාගේ ජීවිතේ මේ ලොකු වෙනසක් කරගන්න නම් ඊළඟ Oracle කාඩ් එකේ තියෙන්නේ begin now. දැන් පටන් ගන්න. තව පස්සට දාන්න එපා. ඒ වගේම කියනවා take your first step. පළමු පියවර තියන්න. ඉතින් ඒ වගේම ඊළඟ Oracle card message එකේ තියෙන්නේ reflect and redirect your energy. දැන් මෙතනදී මුලින්ම ඔයා බලන්න මේ විදිහට ටිකටම ඉස්සරහට ගියොත් තව අවුරුදු 3කින් 5කින් ඔයා කොතනටද ගිහින් නතර වෙන්නේ? දැන් ඔයාගේ ඩ්‍රීම් එකට මේ යන විදිහට යන්න පුළුවන් වේද? ඉතින් එතකොට ඔයාටම අවබෝධයක් වෙනවා මොකක්ද කරන්න ඕනේ කියලා. එතකොට ඔයාටම අවබෝධයක් එනවා මොකක්ද වෙන්න ඕනේ කියලා. ඉතින් ඊට පස්සේ ඔයා ඒ සුදුසු තැන්වලට අදාළ වෙනස්කම් කරන්න. ඉතින් ඔයා අද මේක පටන් ගන්න. The redirect your energy. දැන් ඔයා මේ විදිහට කරගෙන ගියොත් ඔයාගේ විභාග ෆේල් වෙනවා නම් ඔයාගේ උපාධිය ක්ලාස් එකක් ගන්න බැරි වෙනවා නම් මේ දැන් මේක වෙනස් කරන්න. මොකද මෙතනදී අනික් කාඩ් එකේ කියන්නේ දැම්ම පටන් ගන්න කියලා. ඒ වගේම ඔයාගේ ව්‍යාපාරය මේ විදිහට එන්න පාඩු වෙනවා නම් ඉතින් එතන වෙනසක් කරන්නම වෙනවා. ඒ වගේම තමයි ඔයාගේ රැකියාව, ඔයාගේ ආදර සම්බන්ධතාවය, විවාහය වෙනසක් වෙන්න ඕනේ තැන අඳුනගෙන ඒ වෙනස කරන්න. ඒත් එක්කම තමයි ඔයාගේ මේ ලොකු වෙනස, මේ චේන්ජ් එක හොඳ පැත්තට මේ ඉදිරි අවුරුදු 3ේදී ඔයාට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ කියපු දේ ඔයාගේ ජීවිතේ මේ හැම දෙයකටම අදාළ වෙනවා. දැන් මේක ඔයා අඳින පළඳින විදිහ වෙන්න පුළුවන්. කතා බහ කරන විදිහ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාගේ තියෙන විශ්වාසයන්. ඉතින් ඔයා හිතනවා නම් ඔච්චර දෙයක් කරන්න අමාරුයි. ඔය කියන විදිහට වෙනස් වෙන්න බෑ කියලා. එතකොට ඉතින් මේ විදිහටම තමයි ඉදිරි අවුරුදු 3ක් ගෙවිලා යන්නේ. ඉතින් මෙතන මේ සඳහන් වෙන මේ ජීවිතේ ලොකු වෙනසක්, චේන්ජ් එකක් සිද්ධ වෙන්නේ නෑ එතකොට. ඉතින් ඊළඟට තියෙන දේ තමයි ඔයා මේ වෙනකොට විදේශ රටක ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයා අවුරුදු ගානකින් ගෙදර අය දකින්න, දෙමව්පියන්, දරුවන් ඉන්නවා නම් ඒ අය දකින්න බැරි වුණා නම් මේ කාලෙදී ලංකාවට එන්න පුළුවන් වෙනවා. දැන් එහෙමත් නැත්නම් ඒ අය ඔයා ඉන්න රටට ගෙන්න ගන්න පුළුවන් වෙනවා. දැන් ගොඩක් අය හිතාගෙන ඉන්නවා තමන්ගේ දෙමව්පියන් තමන් ඉන්න රටට එක් කරගෙන ඇවිල්ලා ඒ අයට ඒ රටේ තියෙන දේවල් පෙන්වන්න. ඉතින් ඔයාට පුළුවන්කම ලැබෙනවා ඔයාගේ දෙමව්පියන්ව තමන් ඉන්න රටට එක් කරගෙන ඇවිල්ලා ඔයා ඉන්න රටේ ඒ තියෙන දේවල් ඒගොල්ලන්ට පෙන්වන්න. ඉතින් ඔයාට ඒ අවශ්‍ය කරන මුදල් ඔයාට මේ කාලේ හොයා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම ඔයා විදේශගත වෙන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඉතින් මේ කාලෙදි හොඳ රටකට විදේශගත වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ රටේ ඔයාට හොඳ රැකියාවක් හොයාගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට මේ හොඳට මුදල් හම්බ කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් රැකියාවක් විතරක් නෙමෙයි අධ්‍යාපන කටයුතු සඳහා එහෙම නැත්නම් වන්දනා ගමන් සඳහා
ඒ වගේම විනෝද චාරිකාවලට ඊළඟට රැකියාවේ විවිධ වැඩ කටයුතු වලට ප්‍රොමෝෂන්ස් වලට ඉතින් ට්‍රේනින්ග්ස් වලට කොන්ෆරන්ස් වලට මෙන්න මේ වගේ දේවල් සඳහා විදේශගත වීම මේ කාලයේදී සිද්ධ වෙනවා. ඉතින් විදේශගත වීමක් නොවුනත් ඉතින් ලංකාවේ ඔයාට මීට කලින් ගිහිල්ලා නැති තැන්වල සංචාරය කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔයා මීට කලින් කවදාවත් ගියපු නැති ඒ තැන්වලට ගිහිල්ලා ඒ දේවල් බලන්න, ඒ වගේම මේ මීට කලින් ලැබිලා නැති අත්දැකීම් සහ දැනුම ඔයාට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මේ කාලේදී ඔයා මේ පවුලේ අයත් එක්ක තියෙන බැඳීම් වැඩි වෙනවා. දැන් සමහර විට දුරස් වෙලා හිටියනම් ඔයාගේ අධ්‍යාපන කටයුතු නිසා රැකියාවේ වැඩ කටයුතු නිසා එහෙම නැත්නම් වෙන මොනෑම හෝ හේතුවක් නිසා දුරස් වීමක් වෙලා තිබුණා නම් මේ කාලයේදී මේ ඒ බැඳීම් වැඩි කරගන්න පුළුවන් වෙනවා. දැන් ඔයා ඒ අය ගැන ගොඩක් හිතලා වැඩ කටයුතු කරනවා. දැන් අම්මා තාත්තා වයසට යනවා, ආච්චි සීයා වයසට යනවා. ඉතින් මං ඒ අය වෙනුවෙන් මොනවාම හරි දෙයක් කරන්න ඕන. දැන් සමහර විට මේගොල්ලන්ගේ දඹදිව වන්දනාවේ යවන්න. එහෙමත් නැත්නම් ඒ අය මීට කලින් ගිහිල්ලා නැති තැන්වලට ඒ අය කරගෙන යන්න. මේ විදිහට ඔයා මේ පවුලේ අය ගැන හිතලා ඒ අය වෙනුවෙන් වෙලාව වෙන් කරගෙන කාලය වෙන් කරගෙන ඔයා වැඩ කටයුතු කරනවා. ඉතින් මේකත් එක්ක ඔයාට මේ හිතේ ලොකු සතුටක් ආත්ම තෘප්තියක් ඇති වෙනවා. ඊළඟට ඔයාට මේ ඔයාගේ ජීවිතේ බලාපොරොත්තු කිහිපයකටම යන්න පුළුවන් මේ අවුරුදු 3ේදී. දැන් මේතන තියෙන මේ ටෙම්පරන්ස් කාඩ් එකෙන් ඔයාගේ ඩ්‍රීම්ස් දෙකක්, ඔයාගේ බලාපොරොත්තු දෙකකට හොඳටම යන්න පුළුවන්කම තියනවා කියලා කියනවා. දැන් ඒ වුණාට ඒත් එක්කම තියෙන මේ 9 of cups කාඩ් එකෙන් කියන්නේ බලාපොරොත්තු ඩ්‍රීම්ස් දෙකක් නෙමෙයි, ඔයාට කීපයකටම යන්න පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඔයාට බලාපොරොත්තු දෙකකට වඩා ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා මේ අවුරුදු 3 ඇතුළතදී. ඉතින් ඔයා බලන්න ඔයාගේ ජීවිතේ මේ කාලේ ඔයාට මොනවද අවශ්‍ය කරන්නේ? ඉතින් ඒ අවශ්‍ය කරන බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හොඳින් ඔයාට සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට අවශ්‍ය කරන්නේ අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නද, ඔයාගේ ව්‍යාපාරය දියුණු කරගන්නද, ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්නද, අලුත් රැකියාවකට යන්නද, රැකියාවේ උසස් වීමක් ගන්නද, විදේශගත වෙන්නද, ඔයාට වාහනයක් ගන්නද, නැත්නම් විවාහයක් වෙන්නද, නැත්නම් ගෙදරක් හදාගන්නද? දැන් මේ විදිහට ඔයා ඔයාගේ ජීවිතේ එක්ක ගලපලා බලන්න ඔයාට මේ ඉදිරි අවුරුදු 3ේදී මොකක්ද වෙන්න ඕන? ඉතින් ඒ අවශ්‍යතාවයට, ඒ බලාපොරොත්තුවට මේ කාලයේදී ඔයාට හොඳටම යන්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනදී මේ හැම දෙයක්ම සමබරව කරගෙන යන්න ඕනේ කියන එකත් මේ කාඩ්ස් වල පෙන්නනවා. ඔයා කරන මේ දේවල් හැම දෙයකටම පුළුවන් තරම් මේ එක වගේ අවධානය දෙන්න උත්සාහ කරන්න. ඉතින් එතකොට තමයි ඔයාට මේ ඔක්කොම පිළිවෙලකට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊළඟට ඔයාට මේ අලුත් ආදරයක්, ඒ වගේම විවාහය මේ කාලේ තියෙනවා. දේවා බලාපොරොත්තු වෙනවා නම් අලුත් කෙනෙක් හොයාගන්න. ඒ වගේම මේ ඉදිරි කාලේදී ඔයා විවාහ වෙන්න ඔයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වෙනවා. ඉතින් ඔයාට මේ ලැබෙන කට්ටිය මොනවාම හරි දෙයකින් හරි දක්ෂයි. මොනවාම හරි දෙයක ලොකු දක්ෂතාවයක් තියෙන කෙනෙක්. ඒ වගේම මේ අයට මේ හොඳ අරමුණකට යන්න පුළුවන්. කම්මැලි නැහැ. හරි මහන්සි වෙලා වැඩ කරන අය. ඔයාගේ ටාගට්ස් වලට වගේම එයාගේ ටාගට්ස් වලටත් ඔයාලා දෙන්නට එකතු වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ ඇතම් අවස්ථාවන් වල විටින් විට ඔයාගේ මේ වැඩ කටයුතු වලට මේ බාධක එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් දැන් මේවා මේ ගොඩක් මේ එන්නේ බාහිර පුද්ගලයන්ගෙන් හෝ බාහිර මේ සිද්ධ වෙන දේවල් වලින්. දැන් අපි හිතමුකෝ දැන් තෙල් මිල ඉහළට ගියා කියලා. දැන් එතකොට ඒක ඔයාගේ ව්‍යාපාරයට බලපාන්න පුළුවන්. ඉතින් දැන් අපිට ඒක නවත්තන්න බෑනේ. නමුත් දැන් අපේ පැත්තෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවනේ. අන්න ඒ දේවල් කරන්න අපි දක්ෂ වෙන්න ඕන. දැන් මම මේ කිව්වේ උදාහරණයක්. ඉතින් මේ විදිහට පුද්ගලයන්ගෙන් හරි බාහිර දෙයකින් හරි ඔයාට බාධකයක් ආවත් ඒවට හොඳ විසඳුම් හොයාගන්න ඔයා දක්ෂ වෙන්න ඕන. ඉතින් ඔයාට හැකියාව තියෙනවා කියන එක මේ කාඩ්ස් වලින් පෙන්නනවා.
ඉතින් මේ කාඩ්ස් වලින් පෙන්නන්නේ ඔයාට මේ බාධක ආවත් ඔයා ඔයාගේ ගමන නවත්තන්නේ නැහැ. දැන් ඒ බාහිර පුද්ගලයින්ට බාහිර සිදුවෙන දේවල් වලට ඔයාගේ ගමන නවත්තන්න බෑ. ඉතින් මේ දේවල් වලින් ඔයාගේ මේ ජීවිතයට අලුත් අත්දැකීම් තමයි එකතු වෙන්නේ. ඉතින් ඔයා තව තවත් ශක්තිමත් වෙනවා මේ දේවල් වලින්. ඉතින් ඒක නිසා ඔයා හොඳම දේ ඔයා හොඳ අවධානයෙන් ඉන්න. ඔයා මේ කරගෙන යන දේවල් වලට මොන පැත්තෙන්ද ඔයාට බාධාවක් එන්නේ. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රතිකර්මය, ඒකට අවශ්‍ය පියවර ඔයාට ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට මේ අවුරුදු 3ේදී හොඳ මූල්‍යමය ස්ථාවරත්වයකට එන්න පුළුවන් වෙනවා. ඔයාට ආදායම් මාර්ග එකක් නෙමෙයි කිහිපයක්ම හදාගන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් ඔයා මේකට මේ දක්ෂ වෙන තරමට මහන්සි වෙන තරමට තමයි ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් දැන් අපි මේ බලන්නේ අවුරුදු 3ක කාලයක්නේ. ඉතින් හරියට වැඩක් කරන කෙනෙකුට මේ කාලය හොඳටම ඇති. ඉතින් ඒ කියන්නේ ඔයාට සල්ලි ප්‍රශ්න මොනවා හරි තිබුණා නම් ඒවා සම්පූර්ණයෙන්ම ඉවර කරලා දාගන්න පුළුවන් වෙනවා. ඔයාට මේ වෙනකොට මොනවා හරි මුදල් නිසා ගැටලු ඇති වෙලා තියෙනවා නම්, ඔයා ණය අරගෙන තියෙනවා නම්, ඒ ඔක්කොම ටික ගෙවලා දාලා, ඔයා රත්තරන් බඩු වගේ දේවල් උකස් කරලා තියෙනවා නම්, ඒ ටිකත් අරගෙන ඔයාට හොඳ ස්ථාවරත්වයකට යන්න පුළුවන් මේ කාලය ඇතුළතදී. ඉතින් ඒක නිසා දැන් මෙතන කියන්නේ begin now කියලානේ. දැන් පටන් ගන්න. පොඩිවට හරි දෙයක් පටන් ගන්න. ඔයා රැකියාවක් කරනවා නම් පොඩිවට මේ ව්‍යාපාරයක් පටන් ගන්න. දැන් ඔයා විශ්වවිද්‍යාලයක වගේ ඉන්න කෙනෙක් නම් ඔයා මේ ටියුෂන් ක්ලාස් එකක් හරි පටන් ගන්න. ඔන්ලයින් බිස්නස් එකක් හරි පොඩිවට පටන් ගන්න. ලොකුවට මේ කාලේ පටන් ගන්න බැරි වුණත් මොනවාම හරි දෙයක් ඔයාට කරන්න පුළුවන්. ඔයාට කරන්න පුළුවන් දෙයක් තියෙනවානේ. ඔයා මොනවාම මිනිස්සු මොනවාම හරි දෙයකට දක්ෂයිනේ. මුකුත්ම දන්නේ නැති මිනිස්සු උපදින්නේ නැහනේ. ඉතින් ඔයා මේ දක්ෂතාවෙන් මොනවාම හරි දෙයක් පටන් ගන්න. ඔයා ගෘහණියක් නම් ඔයාට පොඩිවට හරි ස්වයං රැකියාවක් පටන් ගන්න. මුල් කාලේදී පොඩිවට පටන් ගත්තත් මේක අවුරුදු 3ක් යනකොට මේ එතනින් එහාටත් මේක ඉහළට හිමින් හිමින් දියුණු කරගන්න පුළුවන් වෙනවා. ඔයාට අවශ්‍ය කරන මුදල් මූල්‍යමය ස්ථාවරත්වය ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒකත් එක්කම ඊට පස්සේ ඔයාට හරිය මානසික සැහැල්ලුවක් ජීවිතේ මේ විඳින්න පටන් ගන්න පුළුවන් වෙනවා. බොහොම සතුටින් ඉන්න පුළුවන් කාලයක් උදා වෙනවා. ඊළඟ දේ තමයි ඔයා දැන් මේ ඉන්න තත්ත්වයට වඩා ඉදිරියේදී මේ අනිත් අය අතර ඔයාට මේ ප්‍රසිද්ධියක් අනිත් අයගේ අවධානයක් ඔයාට ලැබෙනවා. ඉතින් ඔයා මේ ප්‍රසිද්ධිය එහෙම අවශ්‍ය කරන ශාස්ත්‍රයක ඉන්න කෙනෙක් නම් ඉතින් ඔයාට හොඳට දියුණු වෙන්න ඉදිරියට යන්න පුළුවන් වෙනවා. ඒ අවශ්‍ය කරන ප්‍රසිද්ධිය ඔයාට ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ දරුවන් බලාපොරොත්තු වෙන අයට ඒ බලාපොරොත්තු මේ ඉදිරියේදී ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාට මේ ගොඩාක් අත්දැකීම් ලැබෙන ගොඩාක් මේ බලාපොරොත්තු ටාගට්ස් වලට යන්න ටාගට්ස් කිහිපයකට යන්න පුළුවන් වෙන හොඳ කාලයක් ඔයාට දෙන්නේ. ඉතින් ඒක නිසා මේ කාඩ් එකේ පෙන්නනවා වගේ begin now. දැන් පටන් ගන්න. මොනවාම හරි දෙයක් පටන් ගන්න. ඒක පස්සට දාන්න එපා. ඉතින් ඔයා ඒ හැමදාම බලාපොරොත්තු වුණ ප්‍රාර්ථනා කරපු ජීවිතයට යන්න ඒ වෙනස ඒ චේන්ජ් එක ඔයාට කරගන්න පුළුවන් වෙනවා මේ අවුරුදු 3 ඇතුළතදී. ඉතින් මේක තමයි රීඩින් එක. ඉතින් channel එක subscribe කරලා like කරලා comment එකකුත් දාන්න. ඉතින් ඔයාගේ යාළුවන්ටත් බලන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් මුණ ගැහෙමු.